Lanka Daily Mail. මුලින්ම ලිව්වේ කවි පොත්. මගේ පළවෙනි කවි පොත මෝතු. ඊට පස්සේ සැපත්වේ. අයිතේ කිරිබණ්ඩේ ලොවට හඬකා හැම මලක්ම ඔබටයි නිරෝගී කුසුම්. ඊට පස්සේ කිටි කතාත් අන්තිමයි වහාමින් සල්ලු යන එමලින්ගේ බාබල් සාපුව කඳවුරෙන් එළියට පොඩි එකාගේ තාත්තා. ඊට පස්සේ නවකතා රොබරූසියා ගසක් පාන්දදී යුද්ධය හා අනාථ වූ. මගේ පළවෙනි යෝන් නවකතාව නාදුගල මාමා. නාදුගල මාමා එකල සමාජයේ කොරෝනා රෝගේ බහුල පැතිරුණු කාලෙක ඒ තේමාව යටතේ ලියවුණු කතාව. ඉන්පසු පුංචි මිමි ඒක නාය යන අනතුරුදායක තැනක පොඩි නිවසක ජීවත් වුණු පුංචි ළමයෙක් ගැන ගෙතුණු කතාව. වරුන් සහ වසන් මගේ සම්මානයට පාත්‍ර නිර්දේශ වූ කෘතියක්. එක රජිත පුස්තක සම්මාන නිර්දේශ වූ කෘතිය. ඒ පොත ගොඩගේ පිටපත් තරගේ පළවෙනි ස්ථානයට දිනු පොත. ඒක වතුකම්කරුවන්ගේ ජීවිත වටා එහි ළමයින්ගේ දුක්බිත ජීවිත ගැන ලියවුණු පොතක්. ඉන්පසු මගේ ලියවුණු පොත තමයි පුංචි කෙවින්ගේ නොමකින මතකය. ඒත් පිටරට එංගලන්තේ ජීවත් වෙන ළමයෙක් සංක්‍රමණික ප්‍රශ්න වටා විශේෂයෙන් පලස්තීන ළමයෙකු සංක්‍රමණික කඳවුරකට කොටු වුණු සතු යටතේ ඒ ළමයා තම දෙමව්පියන් සහ සීයා ආච්චි පවුලයාත් එක්ක ඒ ළමයා රැකගන්න ආරක්ෂා කරන්න ගත් වෑයම්මක් පිළිබඳ කෘතියක් තේමාව. එන් පස්සේ පොඩි ජෙනරාල් සහ තුරුමත සරණා පුංචි රුවන්. තුරුමත සරණා පුංචි රුවන් පොතත් දුෂ්කර පළාතක කැලෑ පසුබිමක ගන වන සතුන්ගෙන් වදුරෙන් බොහෝම හිම්පත් වුණු පවුලක් වටා ගෙතුණු කතාවක්. පුංචි රුවන් ඉතාම පරිපීඩිත ජීවිතයක් ගත කරන ළමයෙක්. ඊළඟට මගේ පොඩි ජෙනරාල් කෘතියත් එවැනි පිටරටේ ඉඳලා තමන්ගේ සීයයි ආච්චි එංගලන්තෙට කැඳවාගෙන යන්න පැමිණෙන ළමයා උතුරු පළාතේ සංචාරකය යෙදෙනවා. ඒ යුද්ධෙට මැදිවුණු යුද්ධෙට කුඩු වුණු විනාශ වුණු පසුබිම ළමයට ඇස්සොරට පේනවා. නැවත ගොඩනැගුණත් නැවත සමාජයේ යම් ස්ථාවරයක් තිබුණත් අර යුද්ධයෙන් තවමත් ඒ සටහන් අලු පැල්ලම් ඒ කේදත ඉරණුම ඒ හැම තැනම කියාපාන සටහන් ළමයා ග්‍රහණය කරගන්නවා. ළමයා සංවේදී වෙනවා. ළමයා ගැඹුරින් ලෝකය ගැන හිතන්න පෙළඹෙනවා. ඒම මගේ කතා. මම ඉදිරියේදී යන්නේ එවැනි පීඩිත ළමයි ගැන ලියවුණු කතා පොත් කීපයක් මම ලියමින් දැන් කල් ගෙවන්නේ. බොහොම ස්තුතියි.